ආයිබෝවන් යාළුවනේ ඕන බලන්න අදත් මං රසවත් කෑමක් හදන්න උගන්වන්නයි යන්නේ. මේ විදිය මේ කෑමට කියන්නේ රිසෝට්ටෝ. රිසෝට්ටෝ කියලා තමයි ඉතාලියන් කෑමක්. නමුත් මං හදන්න යන්නේ මේ ශ්‍රී ලාංකික ක්‍රමයට. ශ්‍රී ලාංකික ඉතාලි ආහාරයක් ශ්‍රී ලාංකික ක්‍රමයකට. මේකට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ සහල් ඉතින් අපිට කොහෙත් හොයාගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ තෝරා ගන්න කැකුළු හාල් වගේ සීනිදු බාස්මති වගේ ඒ වගේ හාලක් නැතුව ටිකක් ඔය ඝනකම් සහලක් තෝරා ගන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ වගේ මම මේ තෝරාගත්තේ මේ හතු වර්ග කීපයක්. මෙතන තියෙන බිම්මල් කීපයක් වර්ග කීපයකින් ඔයාලට කැමති වර්ගයක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් සුදුසු වෙජිටබල් එකක් තෝරගන්න පුළුවන්. වම්බොටු ඔය වගේ කැරට් වගේ ඔයගලන්ට කැමති එළවලුවක් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ වගේ මම කුඩාවට කපාගත් රතු ලුණු ගෙඩියක්. කුඩාවට කපාගත්තු රතු ලුණු ගෙඩියක්. ඒ වගේම අවශ්‍ය වෙනවා ග්‍රෑම් 100ක පමණ බටර් ප්‍රමාණයක්. සුප් කැටයක්. ඒ වගේම මම මේ කියන්නේ ශ්‍රී ලාංකික ඔබට නිසා මේ අමු මිරිස් කරල් 3ක් මේ විදිහට පොඩියට කපාගෙන ඒ එක්කම අවශ්‍ය වෙන විශේෂයෙන් සුදු වයින් වීදුරුවක් වයිට් වයින් ග්ලාස් එකක්. එහෙම නැතත් කමකුත් නැහැ. ඉතින් හොයාගන්න පුළුවන් නම් විශේෂ දෙයක්. ඒ වගේම මම මේකට විශේෂ ශ්‍රී ලාංකික ක්‍රමයට සකස් කරන නිසා මම තෝරාගත්තේ බැදපු හාල් මැස්සෝ. ඔන්න කවුරුත් දන්න බැදපු හාල් මැස්සෝ. ඔයාලට මේකට වුණනම් පුළුවන් බැදපු කීරමින් බැදපු කරෝල කෑලි ටිකක් එකතු කරගන්න. සාලිය ටිකක් බැදලා පොඩි පොඩියට කපාගෙන කෑලි වලට ගලවගෙන ඒ වගේ කැමති විදියකට ඔන්න බැදපු කරෝල ස්වල්පයක් ඔයාලට මේ එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන මේ අපි බලමු දැන් කොහොමද මේ ආහාරය සකස් කරගන්නේ කියලා. ඔන්න අපි බලමු මුලින්ම කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම බටර් ටික රත් වෙන්න දාන්න ඕනේ. බටර් ටික මේ විදියට පොඩ්ඩක් රත් වෙන්න තියමුකෝ. දැන් බටර් ටික පොඩ්ඩක් රත් වුණාම අපි ඉස්සෙල්ලාම මේ ලුණු ටික දාගන්න ඕනේ. ලුණු ටික තමයි ඉස්සෙල්ලාම දාන්නේ. මතක තියාගන්න මේ ලුණු ටික කර වෙන්න අරින්නේ නැහැ. ටික රවුම් පාට වේගෙන එනකොට තමයි අපි මේ ඉවත් කරගන්න ඕනේ. ඒකම අපි අවු මිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. ඒකම ඔය ටික බටර් ටිකෙන් පොඩ්ඩක් කැම්බෙන්න ආරින අතරතුර මම මේ එහා ලිපේ වතුර එකක් ලිපේ කියලා මම මේ සුප් කැටේ තම්බ ගන්නවා. සුප් කැටේ වතුර පොඩ්ඩක් මේ කොදිච්ච වෙනකන් මේ තියාගන්න ඕනේ. බලමුකෝ ඊට පස්සේ කොහමද ලුණු ටික මම පෙන්නන්නම් කොහොමද තියන්න ඕනේ කියලා. ලුණු කර කරන්න නම් එපා අනිවාර්යෙන්ම. ඊට පස්සුව ලුණු ටික මද ගානට තැම්බීගෙන එනකොට අපේ හතු මිශ්‍රණය අපි මේ විදිහට එකතු කරනවා. මම බලන්න මේ වගේ බිම්මල් මිශ්‍රණය මේ විදිහට ඔයාලා තෝරගත්තු වෙජිටබල් වර්ගය ඒ විදිහට මේ විදිහට පොඩ්ඩක් එකතු කරලා අපි තව පොඩ්ඩක් මේ විදිහට බටර් එකේ තැම්බෙන්න තියන්න ඕනේ.
ඉන් මද වේලාවකට පසුව අපි අපේ සහල් මේ මතක තියාගන්න වතුරේ නෙමෙයි හොදලා ඔගොල්ලෝ වෙන් කරලා අයින් කරලා තියාගත්තු සහල් මේ විදියට කෙලින්ම මේ හට්ටියට කෙලින්ම ඔය විදියට දාලා මේ විදියට හොඳට බටර් එකකින් පොඩ්ඩක් කර කරගන්නයි අපිට ඕනේ. තඹ ගන්න නෙමෙයි. තඹ ගන්නේ කොහොමද කියලා මම කියා දෙන්නම්. බටර් එකකින් පොඩ්ඩක් සාල් එක කර කරගන්න ඕනේ. අන්න ඒකයි විශේෂයෙන් සිදුවේ යුත්තේ. කරවීමක් පමණයි සිද්ධ වෙන්නේ. මේ බලන්න දැන් බටර් එකකින් හොඳට රයිස් එක කර වුණාට පස්සේ අපි ඊළඟ පියවර වශයෙන් අපේ white wine glass එක මේ විදියට බලන්න ස්පද්දේ වයින් වලින් පොඩ්ඩක් බත් එක තැම්බෙන්න තියන්න සාල් එක කර වෙච්ච සාල් එක white wine වලින් පොඩ්ඩක් විනාඩි 2ක් විතර වගේ මද ගින්නේදී මතක තියාගන්න මද ගින්දරේ. ඊපසුව බලන්නකෝ මද ගින්දරේ දැන් විනාඩි 2ක විතර පසුව වයින් වලින් තැම්බුණාට පස්සේ අපි කලින් සකසාගත් අපේ සුප් කැටයකින් සදාගත් වතුර මේ වගේ පොඩ වරින් වර අපේ රිසොට්ටි එකට මේ වගේ දාන්න ඕනේ. ඒ වතුරෙන් තමයි තැම්බෙන්නේ. මතක තියාගන්න ලුණු එක් කරන්න එපා. මොකද මේ සුප් කැටේට ලුණු තියෙන නිසා. ওই විදිහට තව ටිකක් අපි තැම්බෙන්න ඇරලා ඉතුරු මදි පාඩු ටිකට අපි තව සුප් කැටෙන් වතුර ටික මිශ්‍රණය යොදමු. මතක තියාගන්න මේ විදිහට සැරේට පොඩ්ඩක් කූරු ගාලා මද ගින්දරේ මේ විදිහට පියනකින් වහලා තියන්න. මොකද වාෂ්ප වලින් තව සාල් එක තැම්බෙන්න ඕන නිසා. මේ බලන්නකො මම වරින් වර වතුර ගතිය හිඳීගෙන එනකොට තව පොඩ සුප් කැට වතුර එකතු කරනවා. මද ගින්දරේ මතක තියාගන්න මද ගින්දරේ ටිකක් වෙලා ගියාට කමක් නැහැ. මේ බත් එක තඹ ගන්න. මේ බලන්න දැන් බත්තට ඇට ගන්නට නැතුව මේ තියෙනවා. ඔහොම තියෙනකොට කරන්න ඕනේ අපි කලින් සකසාගත් හාල් මැස්ස මිශ්‍රණය ඒකට එකතු කරන එක. දැන් ඔයගොල්ලෝ කරෝල නම් කරෝල සාලය බෙදපු එක නම් සාලය ඒක එකතු කරලා මේ විදිහට හොඳට මේ විදිහට කලවම් කරලා වතුර ගතිය ටිකක් අඩු වෙනකන් මේ වගේ පියනේ වහන්න නැතුව ඇරලා තියන්න. ඇරලා තියලා වතුර ගතිය පොඩ්ඩක් අඩු වුණාට පස්සේ අපි බලමු කොහොමද මේක ආවේ කියලා. හොඳට පොඩ්ඩක් කලවම් කරලා බලන්නකෝ. දැන් මගේ රිසොට්ටෝ එක රෙඩි. මේ වගේ වතුර ගතියක් නැහැ. සහල් ටික හොඳට තැම්බිලා. හැබැයි ටිකක් බෙරි ගතියට තමයි තියෙන්න ඕනේ. මේ ඔම් බලන්න දැන් මගේ රෙසිපි එක හරි. අපි දැන් යමු කාලා බලන්න කොහොමද කියලා. ඔම් බලන්න මම දැන් සකසාගත්තු මගේ රිසොට්ටි ආහාරය. ලංකාවේ විදියට ඉතාලියානු විදියට කියන රිසොට්ටි. අපි ලංකාවේ නෝ ඕනගේ අවසානයේදී අපිට ඕන නම් මේ වගේ චීස් කුඩු ටිකක් ඉහාගෙන ගන්න පුළුවන්. කොහොමත් සරගතිය අනිවාර්යයෙන්ම තියෙනවා ඇතුලේ. අපි බලමු දැන් කාලා බලලා කොහොමද කියලා. බලන්නකෝ මේ වගේ කෑමක් හදලා බලලා ලංකාවේ කෑම කට්ටිය කාලා බලන්න පහසුවෙන් සකසා ගත යුතු සපයා ගත යුතු ගත හැකි
දේවල් තමයි මම මේ සකස් කරලා තියෙන්නේ. හදලා බලන්න, කාලා බලලා ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න, ඒ වගේම මට ලයික් කරන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒ විදිහට subscribe button එක ඔබලා subscribe කරන්න. සහයෝගයක් දෙන්න. ඔබ සැමට සුබ ආහාර වේලා. කාලා බලන්න.